හේ අපි ඔන්න තොටුපොළ කන්දේ මුදුනටම ඇවිල්ලා තියෙන්නේ. නිලු වසන්තයත් එක්ක තොටුපොළ කන්දේ මගේ ෆ්‍රෙෂ් ටයිම් මාරම ලස්සනයි. ක්ලයිමේට් එකත් මරු මීදුමත් එක්ක ඉන්න මං මුදුනටම ගිහලා පෙන්නන්නම්. දැන් ටවර් එක පේනවානේ. අපි මේ ඉන්නේ තොටුපොළ කන්ද මුදුනේ කොටි වාස භූමියක. ඔය තියෙන අපි එක්ක මේ තියෙන්නේ තොටුපොළ කන්ද මුදුනේ. මරු සුපිරි. අපි උඩට ඇවිල්ලා ඉච්චරයි. නෑ මේ උඩ මේ තියෙන ටවර් එක. මං ගතින මන් දෙන්න. චිට්ට මහතේට මන් දෙන්න. පාරක් තියෙනවා. මේ මම හිතන්නේ බහින පැත්තක් ඉන්න නැති අයි නේ. මේ මම හිතන්නේ බහින පැත්තක්. අර කන්දේ අනිත් පැත්තෙන් එන තැන අඩිපාරක් වගේ එකක් ඉන්න නැති මේ පැත්තේ. ඕනේ අනිවාර්යෙන්. නෑ අපි දැන් මුදුනේම ඇවිල්ලා තියෙන ටවර් එක ළඟට. ඔතනින් හරිය නෑ. ඔය මචං අනිවාර්යෙන් මේ පල්ලයට යන පාරක් වගේ නිකන් අඩිපාරක් වගේ. හැබැයි මේ පැත්තේ නිදුමාටිය මාර ලස්සන නෑ නේ ක්ලියර් විදියක් තියෙනවා. නිදුමාටිය ක්ලියර් විදියක් තියෙනවා. නිතර එන්නේ නෑ මිනිස්සු. එහෙනම් අපි කොහෙද? තොරතුරු කන්නේ මුදුනට ආවා. පැයක් වගේ ගියානේ සාමාන්‍යයෙන්. කිලෝමීටර් දෙකක් තිබ්බා පැයක් වගේ තමයි සාමාන්‍යයෙන්. වෙලාව 10ට කිට්ටුයි. අපි ඊළඟ ගමනාන්තය තමයි කොහෙද? ලෝකාන්තය. බේකස් සැල්ල බලලා ලෝකාන්තයට යන්නේ එක.